කෙල්ල මට කැමතිද නැද්ද? අයියේ මගේ කෙල්ල මට අකමැතිද? ඔයාලා දෙන්න කරන ප්‍රශ්නේ තමයි මචං ඕක මොකද්ද? ඒකට මොකද සොලියුෂන් එක? කොහොමද දැනගන්නේ? එහෙනම් අද මේ ටොපික් එක ඒ තමයි. එහෙනම් back to topic. back to topic. guys ඔයාලා දන්නේ නැති උනාට ඔයාලා ගර්ල් කෙනෙක් ගාවට යද්දි කෙලින්ම ඔයාලා හිත යන්නේ මචං කොණ්ඩෙට මචං යන්නේ කෙලින්ම. අපි ගොඩක් දෙනෙක් කියලා කිල්ල දාලාදී පොඩ්ඩක් කරනවා පොඩ්ඩක් ෂයින් වෙනවා පොඩ්ඩක් ලැජ්ජන. ඒ ඇත්තටම guys එක කෙල්ලන්ගේ තියෙන ගතියක්. ඒ කියන්නේ කෙල්ලෙක් අපිට බොහෝ දුරට කැමති නම් එයා සමහරට කරන ගොඩක් කළා නිකන් මෙන්න මෙහෙම කරනවා. මෙහෙම මෙහෙම අන්න ඒ විදිහට කරනවා දැකලා තියෙනවද? ඒ guys දැකලා තියෙන්නේ මචං මෙයා මේ හෙන විහිළු ගන්න වෙනම ඇත්ත කතාවක් කියන්නේ. කෙල්ලෙක් මචං එහෙම ඇත්තටම ඒ වාට කැමති කියලා පොඩි ඊගියක් දෙන එක විතර. හිතනවද? ඒ නම්බර් 1 ඊගේ. ඒක කවදාකවත් මිස් කරගන්න එපා. දෙවෙනි ඊගේ තමයි guys එයා නිතර ඔයාගෙන ප්‍රශ්න අහනවා කියලා කියනවා. කෑවේ මොනවද? බිව්වේ මොනවද? කොයිද ඉන්නේ? මොනවද කරන්නේ? විස්තර කොයිද? එතකොට අද කොයිද ගියේ කියලා ඔක්කොම පොලිසිය අහනවා වගේ ප්‍රශ්න ටික දෙලා අහනවා. තේරෙනවද? ඔයා පොඩ්ඩක් වරක් කළා. හැබැයි ඔයාගේ ප්‍රශ්න කෝටියක් විතර යනවා. ඔය දෙවෙනි එක. තුන්වෙනි තමයි guys එයා ඔයාව දකිද්දී මේ වෙලාවද? හායි කොහමද? කියලා නිකන් කියන හායි කොහමද? මොකද ෆරක් උනේ කියලා අන්න ඒ විදිහට අහනවා නම් ඒ තව ඒ තුන්වෙනි ට්‍රිප් එක. ඒ කියන්නේ ටිප් එක. ඒ කියන්නේ එයා අනිවාර්යයෙන්ම මාර කැමති. ඒ තුන. හතරවෙනි එක ඔයා කියන හැම ජෝක් එකටම එයා hina වෙනවා. හරිද? ඔයා කියු නිකන් තාම. කියන්නේ මේ ඔය ජෝක් කියන්නේ මේ කිව්ව ඔබ සීරියස් කතාවක්. හැබැයි එයාට ඒකට hina ගියා කියලා කියන්නේ බීරු නෙමෙයි. ඇත්තම කිව්වොත් මචං මේක සීරියස් කතාවක්. කෙල්ලෙක් ඇත්තටම ඔයා කියන ජෝක් හැම එකටම එයා නිකන් hina ඒක ජෝක් එක මුණක් නැතත් hina යනවා කියලා කියන්නේ ඇත්තටම එයා වාට කැමතියි. හතරවෙනි. ඔය තමයි guys ඔය හිතන්න දැන් හදිස්සිය හරි ඔයා මැසේජ් එකක් දැම්මොත් එහෙම ඒ මැසේජ් එක එයාට රිප්ලයි කරන්න එන පොඩ්ඩක් වෙලා යනවා. හැබැයි පරක්කු වෙලා හරි එයා ඔයාට රිප්ලයි එකක් දෙනවා කියලා කියන්නේ අතුරු ගේගිනි ගත්තා. ඒ කියන්නේ එයා ඔයාට ඇත්තම කැමතියි. තුන්වෙනි එක. තුන්වෙනි එක නෙමෙයි. ඔය එක. තව ටොපික් එකක් කිව්වොත් අපි ගත්තොත් එහෙම හිතනවා හදිස්සිය හරි ඔයාගේ අත තුවාලනවා. එහෙම නැත්නම් ඔයා එයාට අත තුවාලලා එයාට බෙහෙත් දාද්දී එයා සමහරට අඬන්න පුළුවන්. සමහරට මේ මම කියන්නේ හින්දි දෙබස් නෙමෙයි මේවා ඇත්තසි කතා. අත්ත කතා. ඒක තුවාලුනොත් හරි. එහෙම නැත්නම් හදිස්සිය හරි එයාට අසනීපයක් කරලා හරි ඔයාට ඒක දැනනවා නම් ඒ කියන්නේ ඒක ඔය කාර්යදී සමාන එක ආදරේ. හැබැයි මේ හදිස්සිය තුවාලයක් වෙලා හැබැයි එයා බැන්නොත් එහෙම ඔයා තුවාල කරත් මොකද? මොකද අනිත් කිසි කෙනෙක් ඔයාට එහෙම බැන්නේ නැහැ. හැබැයි එයා වට බැන්න කියලා කියන්නේ එයා වට අත්ම කැමතියි. තේරෙනවද? එයා මෙලම මොටිවේට් කරන මෙලම වට උදව් කරනවා නම් මෙලම දිරිමත් කරනවා නම් ඔයාගේ බිස්නස් අයිඩියාවල උදව් කරනවා නම් ඒ වට අත්ම කැමති හින්දා. ඇත්තටම කිව්වොත් ආදරයකුත් තියෙනවා කැමැත්තකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඊට ටොපික් එකට. පස්සේ එක තමයි guys මේක වැදගත්ම ටිප් එක. අනිවාර්යයෙන්ම මේක අමතක කරන්න එපා. කීරද? කෙල්ලෙක් ගොඩක් වෙලාවට ඔයාගේ දිහා ඕනට වඩා බලන් ඉන්නවා. තව දැන් තමයි එයා හැමදේශම නිකන් මෙහෙම කරනවා නම් එයාට ඔයාගෙන තියෙන්නේ සරාගී ඇඟීමක්. මොනවද මේ කියන එක කරචි? මේමයි ලංකාව වගේ රටකට තේරුම් ගන්න මිනිස්සු තේරුම් ගන්නේ නැත්තන් නෑ. තේරුණාද? මේක ඇත්ත කතාව මම මේ උගලන කියන්නේ. තේරුම් ගන්න ඕන තේරුම් ගනි නැත්තන් නෑ. අනිත් තව දැන් තමයි guys මට මේක ඕගොල්ලන් විස්තරාත්මක විදිහට මම ඕගොල්ලන් කිව්වා කියලා මේක ඕගොල්ලන් ඔළුවට යන්නේත් නෑ. තේරුණාද? මොකද අපිට එක විදියට ඔයාට අකමැති නම් එයාව එලවනවා. කැමති නම් එයාව එලවන්නේ නැහැ. ඉතින් guys මේක සරල වීඩියෝ එකක් මම ඔතනින් කියලා ඉවරයි. එහෙනම් අපි ඊළඟට සෙට් වෙමු. ජය.